රිලේෂන්ෂිප් එක නැති වෙලා. ඉතින් එයා කියනවා මට හරි සතුටුයි. මට දැන් ආපහු මම ඉන්නේ කොතනද මම මොනවද කරන්නේ කියලා කියා ඉන්න ඕන වෙන්නේ නැති වෙයි. මම කෑවේ මොනවද කාත් එක්කද ගියේ කියලා මට කියා ඉන්න ඕන වෙන්නේ නැති වෙයි. ඒ වගේ එකේ ගොඩාරියක් දේවල් කරන්න ඕන නැති වෙයි කියලා සටහන් වෙලා තියෙනවා. කියන අන්තිමට මට මාව වෙන්න පුළුවන් වෙයි කියලා. දැන් මේක ඇතුලේ මිනිස්සු වැරදියට ගන්න එපා. අපි මේ රිලේෂන්ෂිප් බ්‍රේක් කරන්න යනවායි කියලා. එහෙම එකක් ගැන මේ කතා කරන්න යන්නේ. අපි බැලුවොත් ඇත්තටම අපිට හම්බ වෙනවා සමාජය ඇතුලේ සෞඛ්‍ය සම්පන්න නොවන, හෙල්දි නොවන, මානසික පැත්තෙන් තමන්ට නිදහසක් නැති වෙන විදිහේ රිලේෂන්ෂිප්ස්. ඒතකොට ඒවා ඇතුලේ ගොඩාක් වෙලාවට එක්කෙනෙක් අනිත් කෙනාව කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. මට ඕන දේ තමයි ඔයා කරන්න ඕන. මම හිතන විදියට තමයි ඔයා ඉන්න ඕන. ඒතකොට ඒක ඒ පුද්ගලයා ඩිෆයින් කරන්න පුළුවන් මම මේ හැම දෙයක්ම ඔයාට කරන්නේ ඔයාට ආදරේ නිසා කියලා. හැබැයි ආදරේ ඇති වෙන්නම ඕන විශ්වාසයත් එක්කමයි. මම කියන්නේ හෙල්දි රිලේෂන්ෂිප් එකක් ඇතුලේ මට මාව වෙන්නත් ඇයට හෝ ඔහුට ඔහු හෝ ඇය වෙන්නත් ඉඩ දෙන්න පුළුවන් නම් ඒ තමයි හෙල්දි රිලේෂන්ෂිප් එකක් කියන්නේ.